දරුවනේ මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයා දියවැඩියාව හැදිලා ඉන්න මවක් නම් ඒ දියවැඩියාව නිසා ඔයාගේ කුසේ ඉන්න දරුවට මොන වගේ අවදානමක්ද තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් අම්මලා දන්නේ නැහැ තමන්ට දියවැඩියාව තියෙනවද කියලා. ඇත්තටම කිව්වොත් දරුවෙකු පිළිසිඳ ගන්න කලින්ම දියවැඩියාව තියෙනවද කියලා රුධිර පරීක්ෂාවක් කරගන්න. ඒක තමයි ගොඩාක්ම හොඳ. එතකොට ඔයාලට පුළුවන් සාමාන්‍ය කෙනෙක් දරුවෙකු බලාපොරොත්තු වෙනවට වඩා දියවැඩියාව හැදිලා ඉන්න කෙනෙක් විදිහට කොහොමද පෝලික් ඇසිඩ් බොන්න ඕනි, කොහොමද දියවැඩියා රෝගය පාලනය කරගන්න ඕනි, ඒ වගේ දේවල් පාලනය කරගෙන දරුවෙක් හැදුවොත් දරුවා ඉපදෙන තුරුම ඔයාට පුළුවන් වෙනවා අවදානමක් නැතිව දරුවෝ උපත සිදු කරගන්න. ඇත්තටම අම්මා කෙනෙක් විදිහට දියවැඩියාව රෝගය තිබුණොත් එහෙම ඔයා දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දරුවෝ උපත වගේම පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම දරුවෙක් හැදුනත් ගබ්සා වෙන්න පුළුවන්. ඒකට ගොඩක් දුරට හේතු වෙනවා අර සෛල විභාජනය වෙමින්දී ඒ බෙදිලා යනකොට අඩුපාඩු සහිතව ඉන්ද්‍රියන් හැදිලා ඒ අඩුපාඩු වල ඇත්තටම ස්වභාවදහම විසින්ම අයින් කරනවා. ඒ නිසා තමයි ඔය ගබ්සා වීම වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ ඔයා හරි විදිහට පෝලික් ඇසිඩ් බීලා දියවැඩියාව පාලනය කරගෙන දරුවෙක් හැදුවොත් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඒ වගේම කුසේදීම බබාගේ බර අර සාමාන්‍ය දරුවෙක්ගේ බරට වැඩිය අඩු උපත් බරක් තියෙන්න පුළුවන් දියවැඩියාව තියෙන අම්මා කෙනෙක්ගේ. ඒ වගේම සමහර අම්මලාගේ බබාලා වැඩි උපත් බර තියෙන්න පුළුවන්. ගොඩාක් බර වැඩි. එතකොට සාමාන්‍ය විදිහට බබෙක් ඉපදෙන්න අමාරුයි. ඒ වගේ බබාලා ලොකු වුණාම සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදු කරන්න බෑනේ. ඒ වගේ වෙලාවට සීස කරලා වගේ තමයි බබා ගන්න වෙන්නේ. ඒ වගේම ඔයාගේ බබා වැඩිගෙන ඉඳින් ඔය සති 30 වගේ පැන්නට පස්සේ දරුවා කුස ඇතුළේදීම මිය යන්න පුළුවන්. මලදරු උපත් ඒ වගේව දියවැඩියාව තිබුණොත් පාලනය කරගන්න බැරි වුණොත් තමයි ඉතින් ඒ වගේ කරදර සිද්ධ වෙන්නේ. ඇත්තටම දරුවට විතරක් නෙමෙයි ඔයාටත් ඒකෙන් දියවැඩියාව තිබුණොත් ඇස්වල දුර්වලතා පේන්නේ නැතුන් යන්න පුළුවන්. ඒක නිසා දියවැඩියාව තියෙනවා නම් දියවැඩියාව පාලනය කරගන්න ඕනි. කාන්තාවක් විදිහට මුළු ජීවිත කාලෙම දියවැඩියාව තිබුණත් පාලනය කරගෙන හිටියොත් ඔය ඇස් පෙනෙන්නේ නැති ඒවා, හෘද රෝග, ඒ වගේම ගොඩාක් ඉන්ද්‍රියන් වලට බලපාන දෙයක් තමයි ඔය දියවැඩියාව කියන්නේ. ඒ වගේ ඒවා ඔක්කොම මඟහරවගෙන ඔයාටත් පුළුවන් හොඳ නිරෝගී දරුවෙක් හදන්න. දියවැඩියා විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා දැන්. ඒ වගේ කෙනෙකුගෙන් බෙහෙත් අරන් පාලනය කරගෙන නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් අරගෙන දරුවෙකු මුල ඉඳලම ඒ උපදෙස් වලට හදන්න ඕනේ. එතකොට පුළුවන් ඔයාට අර වෙනත් අම්මා කෙනෙක්ගේ දරුවෙක් වගේම නිරෝගී හොඳ දරුවෙක් හදාගන්න.